ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ඉන්දිය කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරයේ තරඟ පහකින් යුත් T20 තරඟාවලියේ සිව්වන තරඟ තුනා මෙම තරඟයෙන් අති විශිෂ්ට කඩලු 9ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ ලකුණු පූර්ව මෙන්න මේ ආකාරයෙන් දිස්ුනේ. පළමුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 158ක් පමණයි ලබා ගත්තේ. ආරම්භක ප්‍රතිකරුවන් හැටියට සූර්යවංශයේ සමග අභිෂේක් ශර්මා ක්‍රීඩා පිටියට පිවිසියත් පළමු කඩුල්ල හැටියට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23ක්ව තිබීදී විභව සූර්යවංශයේ ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා. දෙවෙනි කඩුල්ල හැටියට ඉෂාන් ක්‍රිෂාන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 33ක්ව තිබීදී දැවී යන්නේ. ඉෂාන් ක්‍රිෂාන් රැස් කරන්නේ ලකුණු 4ක් පමණයි. සූර්යවංශයේ ලකුණු 15කට දැවී ගියා. අභිෂේක් ශර්මා ලකුණු 16කට දැවී යද්දී ශිවම් ඩොබේ ලකුණු 22ක් පමණයි රැස් කරන්න හැකියාව ලැබෙන්නේ. තිලක් වර්මා ලකුණු 11ක් රැස් කරද්දී වොෂින්ටන් සුන්දර් ලකුණු 5කට දැවී යනවා. අක්සර් පටේල් එක ලකුණකටත් දැවී ගිය අතර සිය නායකත්වයේ වගකීම හිස මත පටවගත් නායක සුරේෂ් අයියර් ලකුණු 80ක් රැස් කරන්නේ පන්දු 49කදී. ඔහු ගෙනීමට 4 පහර 4ක් සහ දැවැන්ත 6 පහර 5ක් එල්ල කර තිබුණා. ඒ අනුව ඉන්දිය කඩලු වැටීම සටහන් වන්නේ පළවෙනි කඩලුව ලකුණු 23 දී, දෙවැනි 33 දී, තුන්වැන්න 48 දී, හතරවැන්න 101 දී, පස්වැන්න 130 දී, හයවැන්න 157 දී සහ හත්වැන්නත් 158 දී වශයෙන් පන්දුවෙන්ද ජොෆ් රාචර් කඩලු දෙකක් ලබා ගන්නේ ලකුණු 20ක් පමණක් ලබා දී පන්දුවර 4 අවසානයේදී. ජෝස් පන්දුවර 4යි ලකුණු 36ට කඩලු 2යි, විල් ජැක් පන්දුවර 4යි ලකුණු 28ට එක කඩුල්ලයි. සෑම් කරන් පන්දුවර 4යි ලකුණු 24යි කඩලු නැහැ. අදිල් රෂීද් පන්දුවර 4යි ලකුණු 49කට එක කඩුල්ලක් වශයෙන් කඩලු ලබා ගත්තා. පිළිතුරු ඉනිම ආරම්භ කරන ලද එංගලන්ත කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5ක් අවසානයේදී ඉතා පහසුවෙන් ලකුණු 159ක් ලබා ගන්න එක කඩුල්ලක් පමණක් දැවී ගොස්. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 13ක තිබෙදී බිඳ වැටෙන ජෝස් බට්ලර් ලකුණු 8කට දැවී යමත් සමග නමුත් ඉන් අනතුරුව පිටිය එකතු පිල් සෝල්ට් සහ හැරි බ්‍රූක් පිටියේ රැඳී සිටමින් සිය ජයග්‍රහණය ලබා ගන්න අතර වාරේ පිල් සෝල්ට් පන්දු 42කදී ලකුණු 59ක් රැස් කරන්නේ 4 පහරවල් 9ක් සහ 1 පහරක් සමග නායකත්වයේ වගකීම මනාව ඉටු කරමින් හැරි බ්‍රූක් පන්දු 35ක් පමණක් වැය කරමින් ලකුණු 79ක් ලබා ගන්නවා. ඔහුගේ නිමට 4 පහර 8ක් සහ 6 පහරවල් 4ක් එල්ල කරනවා. ඔහුගේ ප්‍රහාරක වේගය 225ක් ලෙසයි සටහන් වන්නේ. එංගලන්ත කණ්ඩායම තරගයේ ජය ගැනීමත් සමග තරගාවලිය මේ වන විට එංගලන්තයේ ජයගෙන තිබෙනවා. තරග 4න් තරග 3ක් ජයගත් එංගලන්තයේ තරගාවලිය ජයගන්නේ පළමු තරගයේ වැස්සට සේදී යමත් සමග මේ අනුව ඉන්දිය කණ්ඩායම පසුගිය තරග 6කින් 5ක් පරාජයට පත් වී තියෙනවා. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තියෙනවා. යනුව ඉන්දීය ජාතික කණ්ඩායම ලෝක කුසලාන තරගවලින් පසුව ක්‍රීඩා කළ 6න් එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී තියෙනවා. නව නායක ශ්‍රේෂ් අයියර් නායකත්වයේ පිළිබඳ ඉදිරියේදී ගැටලුවක් මතුවේදෝ කියන සැකයක් ක්‍රීඩාලෝලීන් හට පවතිනවා. එහෙමනම් ඉන්දීය එංගලන්ත තරගාවලියේ මීළඟ තරගයෙන් පසු නැවත හමු වන තෙක් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාම VUP ක්‍රිකට් channel එක subscribe කරලා තබා ගන්න. එහෙනම් ඔබ සැමට ජය වේවා.